ඕකේ here we are. දැන් ඔන්න අපි ඇවිල්ලා තියෙනවා රැහැන කෙටුව පතනට. ඔයාලට මතකනේ අපි කිව්වා එනසල් වාඩියේදී රැහැන කෙටුව පතන තමයි අපි ඊළඟ ටාගට් එක කියලා. අපි ඇත්තටම රැහැන කෙටුව පතන එද්දි දැක්කා මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් මායිම. ඒක තියෙන ඇත්තටම කැලේ ඇතුලේ නකල්ස් කැලේ. ඒක තමයි නවා මාමගේ සීයාගේ වත්තයි අංකුම්බුර මහත්තයාගේ වත්තයි වෙන් වෙන්නේ එතන. දැන් ඔයාලට පේනවා ඇති හරිම ලස්සන ගලක් පේනවා. අපිත් එක්ක ඉන්න නව මාමේ මොකද්ද අද තුන් දෙනෙක් පේන්නේ? ඒ ලකේ ගලේ ගල් තුන. එකක් කුමලෑවේ ගල. වම් පැත්තේ මේකද? ඔව් වම් පැත්තේ මේක කුමලෑවේ ගල. අනිත් එක මීරිය ගොල්ලේ ගල මැද එක. හරි. ඊළඟ එක ලබුලැස්සේ ගල. ලබුලැස්සේ ගල. ඒ කියන්නේ ඔය තමයි ලකේ ගල. right. මතකයි නායි මුලිය දැන්? කුමලෑවේ ගල. කොමලෑවේ ගල, මීරිය ගොල්ලේ ගල, ලබුලැස්සේ ගල හෙවත් ලකේ ගල. ඕක තමයි යකුන්ගේ ගල හෙවත් ලග්ගල, ඉලක්ක ගල එක මධ්‍යස්ථානයක්. දැන් අර අපිට හිතන්න පුළුවන් මෙතන ඉඳන් ගත්තාම අර ලකේ ගලේ උඩ ලොකු තැන්නක් තියෙනවා කියන. දැන් ගුවන් යානා ලෑන්ඩ් කරා මේකට කියලානේ කියන්නේ. ඇත්තටම මේක සිද්ධ වෙන්නත් ඉඩ කඩ තියෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. දැන් මම පෙන්නන්නේ හරි විශාල දෙයක්. මෙන්න මෙතන මේ පේනවද? මෙන්න මේ උඩහට ගියාම මෙන්න මේ පාව. ඔන්න ඕක තමයි අපි කණ්ඩායම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ නැග්ගේ. මෙන්න මේ හරියෙන් හරහට ගිහිල්ලා මෙන්න මෙතන තමයි ඔයාලට පේන ඔළුව වගේ තියෙන්නේ තුඩ. එතනින් චුට්ටක් උඩට ගිහලා මෙන්න මේ හරිය තමයි අපි කැම්ප් කරේ. ඇත්තටම දැන් මෙහෙම බලද්දි හරිම සන්තෝෂයි. හරි දැන් අපි එමු මේ පැත්තට. රයිට් මාමේ අපි පටන් ගමු පල්ලෙහැම්ම. ඔව් අපි අර පේන්නේ මෙතන නිකන් චූටි හිස් තැනක් වගේ. ඒ මොකද්ද කියලා දන්නවද? එතන තමයි අපි අද උදේ වැඩේ පටන් ගත්ත වෙල්ලේ ආයේ. හොඳයි එතන තමයි ලකේ ගලව ලස්සන හරිම පෙති මීඩාකාර හැඩෙට තියෙන්නේ. අන්න. එතකොට ඈත පේන කඳු ටික මාම කියන්නේ. එතන තියෙනෝනේ කේල්පත්තුරුව. හරි. ගල මුදුන. සුදු ගල. මෙන්න මේ කඳු වැටිය ගැන අපි ඔය කියන්නේ අර ඈත කඳු වැටිය ගැන. කේල්පත්තුරුව ඈතින්ම තියෙනවා. හරි. ඊට පස්සේ මේ පැත්තට වෙන්න හෙල්ලෙන ගල. හරි. මේ පැත්තට වෙන්න තියෙනවා. ඉතින් දැන් අපි මේ ළඟට ආවොත් අතන අප්පල්ලා පතන මුදුනේ. රයිට් ඉන්න මම ඔයාලට කියන්නේ අපේ එක තනකොළ පිටිනේ කොහොමද? අන්න හරි. අපි උත්සාහ කරන එතනත් යන්න. අප්පල්ලා පතන පාමුලින් අනිත් පැත්තේ තමයි ඇඳිරි ගල අපිට දැන් පේන්නේ නැහැ. හොඳට කැලේ විතරයි පේන්නේ. හරි. එතකොට මේකට කියන්නේ කුරු කැලයක්. මෙන්න මේ හරිය ඔය පෙන්නන්නේ මාමා. මෙන්න මේ හරිය පෙන්නන්නේ. ඔව් අර මෙහෙම මුදුනක් වගේ තියෙන. අන්න හරි මෙන්න මේ හරියේ. කටුස් එක ඔය පිට වගේ. අන්න හරි මෙන්න මේ හරිය. හරිනේ පැහැදිලි. ඔව් එතකොට පන්තියම පේනවා හොඳ. රයිට්. ඒ කියන්නේ අර පැත්ත පේන්නේ මාමේ නකල්ස් පන්තියේ උඩ පැත්තද? අර මිදුම එන්නේ. ඒ තියෙන්නේ ඔය අලුගල් වෙන පාමුල තියෙන ගලද? අන්න හරි අලුගල් යන ඒ පැත්ත. රයිට්. මතකනේ අපි එතන ගියා. එතකොට මේ ගොම්බානියට වැඩිය මේ ගල් ඔක්කොම පාතයි හැබැයි. දැන් අපිට පැහැදිලිව පේනවා. ගොඩක් දෙනෙක් කියන්නේ ගොම්බානිය උස අඩුයි කියලා. පේනකොට දැන් ලකේ ගලත් ගොම්බානියක් ගත්තාම ලකේ ගල උසයි වගේ තමයි අපිට පල්ලෙහා ඉන්නකොට පේන්නේ. දැන් අපිට පැහැදිලිව පේනවා මේ මෙතන ලොකුම උස තැන මෙතන කියලා. රයිට්. ඒතර මෙයාටම තමයි තුන්නිස් ගල කියලා කියන්නේ. ඔව් තුන්නිස් ගලත් මේ. එතකොට දකුණු පැත්තට තව එක ගලක් තියෙනවා. අනේ යාව මතක් කරන්න බෑ. උඩා ගල. රයිට්. ඔයාලට මතකයිනේ? උඩා ගලින් රැහැන කෙටු පතනෙන් ලකේ ගලෙන් සීතා ගලෙන් ගියාම හීංගගෙන් තමයි දිස්ත්‍රික් මායිම බෙදෙන්නේ. එතකොට මාතලෙත් මහනුවර. අපි දැනට ඉන්නේ මාතලේ නෙමෙයි මහනුවර. අපි දැන් ඉන්නේ මහනුවර තව චුට්ටකින් ඊටාම සුළු වෙලාවකින් විනාඩි 2-3කින් අපිට පුළුවන් මාතලේ දිස්ත්‍රික්කයටත් යන්න. දැන් ඕගොල්ලන්ට ඇත්තට මෙතන බැලුවොත් මෙන්න මේ හරිය දෙන සුදු පාට බෙල්ලිමක් ඇත්තට මේකට මේ zoom කරලා නැතිනම් පේන්නේ නැති වෙයි. මෙන්න මේ හරියේ. ඔතන තමයි මීමුරේ කනිෂ්ඨ විද්‍යාලය. ප්‍රසිද්ධ මීගහ තියෙන්නේ තුන් ඔය පල්ලෙහා. අතන අපි ආවේදී නවා මමලා ඒගොල්ල පැත්තෙන් ඔන්න ඔහොම ඇවිල්ලා වෙලට මෙන්න මේ පැත්තෙන්. ඒ කියන්නේ අපි දැන් මෙහෙම බලද්දි වම් පැත්තෙන් ඊපස්සේ ඔය අපි ඔය පහළ දිගේ ඔය දිගේ උඩට ඔය දිගේ කැලෑ මණ්ඩිය දිගේ උඩට ඇවිල්ලා මෙන්න මෙහෙන් තමයි උඩට මතුවෙලා මේ වටෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේ තියෙන ගල් කන්ද තියෙන්නේ. ඔව්. කළු ගල. මෙන්න මේ ගල ඔය මාම කියන්නේ. එහා පැත්තේ කෙළවරෙන් තමයි උඩට මතුවෙලා ආයෙ මෙහෙට. ඒ කියන්නේ මෙන්න මෙහෙම. රයිට්. අර අපි දවල්ට බත් කෑවේ අර නිකන් දර්ශනයක්
ඕගලන්ට පේන ඇති මේ පේනවනේ අවසාන ප්‍රතිඵලය. අවසාන ප්‍රතිඵලය තමයි මේ දැන් අපි අද දවසට ඇවිදලා තියෙනවා කිලෝමීටර් 12ක් 15ක් විතර ප්‍රමාණයක් ඇත්තටම අපි ඔව් දැන් අර අපිට අර පේන දුර සාමා- ගත්තාම හිතා ගන්න සාමාන්‍ය පුළුවන්. විදිහට බැලුවොත් නම් 25ක මහන්සියක් විතර තියෙනවා. නෑ අර පේන දුර ගත්තාම කොච්චර තියෙනවද? ඔව් පැහැදිලිවම ඉතින් ඔයගොල්ලන්ට මෙහෙම නිකන් ඇස් මට්ටමන බැලුවොත් කිලෝමීටර් 60 70ක පේනවා. ඉතින් අයිත් අපි ඕක මේ කෙලින් ආවේ ගමනක් නෙමෙයි. උදේ පටන් ගත්ත ඉඳන් අපි නැග්ම right. So this is the Rahana Ketu Patana, one of the few plains in Knuckles other than Appala Patana, which is over there, and there is Pitavala Patana on Deanston Pitavala Ilukkumara Road. We've been there before, you must have seen the videos. And here now we are at Rahana Ketu Patana.